අද අපි ඉන්නේ යක්කල කිරිඳවල පාරේ තියෙන කන්දකට නගින්න යන්නේ. අපිට ළඟ කිට්ටුව ගොඩක් උස නෑ හැබැයි ඒ වුණාට මේ ලස්සන view එකක් තියෙනවා මේ කන්දේ. පැයක් වගේ ඇතුළත මෙතෙන්ට යන්න පුළුවන්. කවුරුත් වැඩි ගමේ අය විතරයි මේ කන්දට යන්නේ සාමාන්‍යයෙන්. අඹගස් පිටිය හරියෙන් තමයි මේ කන්දට යන්න තියෙන්නේ. දැන් වෙලාව 2:20 හයික් එක පටන් ගන්න යද්දිම වැස්සක් පටන් ගත්තා. මේ පාරේ කියන ලැසි මේ ඉන්නේ අපි ලැසි මෙයත් එක්ක තමයි අපි යන්නේ අද. මග පෙන්නන්න. මාස 7කින් විතර අපි හයික් එකක් යන්නේ. ජනවාරි වලට පස්සේ. චීනෙන් දැන් ආවට පස්සේ කිලෝමීටර් 2ක් විතර හයික් යන්නේ. ඊට වැඩි වේ සමහර. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ගියේ පාර මේ කන්දම නගින්න ගිහලා අපි අතරමං වුණා. මෙතන ඉඳන් හයික් එක පටන් ගන්න තැනට මීටර් 500ක් විතර තමයි තියෙන්නේ. ඉතින් අපි බයික් වලින් එතෙන්ට යන්න පිටත් වුණා. යක්කල කිරිඳුවල පාරේ ත්‍රිමාලී රිසෙප්ෂන් හෝල් එක ගාව ඉඳන් තමයි අපි මේ පිටත් වෙන්නේ. අපි යන මේ කන්දේ නමක් කොහෙවත් දාලා නැහැ වගේම Google Maps වල ලොකේෂන් පින් එකක්වත් තාම දාලා නැහැ. ඒ නිසා ගමේ අයගෙන් අහගත්ත පාරකින් තමයි අපිත් මේ යන්න පිටත් වුණේ. මේ පැත්තේ අය නම් කියන්නේ ගලපතියාව කන්ද කියලා. ඒ වුණාට නම් දෙක තුනක්ම මේ කන්දට තියෙනවා. අපි මෙතන ඉඳන් තමයි කන්දට යන්න හයික් එක පටන් ගන්නෙ. ලස්සන ගමක් මැද්දෙන් තමයි මේ පාර වැටලා තියෙන්නේ. කන්ද තියෙන තැන Google Maps එකකින් අයිඩියා එකක් ගන්න බැරි වුණාට අපි නගින්න පටන් ගන්න තැන ලොකේෂන් පින් එකක් දාන් ගියොත් අපි අතරමං වෙන්න තියෙන chance එක ගොඩක් අඩු වෙනවා. කන්ද මුදුනට කිලෝමීටර් 2ක් විතර ඇති කියලා තමයි අපි හිතන්නේ. මේ පාර අපි කැම්ප් කරන්න යන්නේ නැති නිසා බඩු ගොඩක් උස්සන් යන්න නැහැ. ඒ නිසා අපිට ගොඩක් ලේසි වුණා මේ හයික් එක යන්න. අපේ වතුර ගෑවිටු. මේ බැන්න කැලේ. එලිච්චරවා. අර මොකද අර? නැග්ගත් වැඩේ. පයින්නවද? සිරාවට? අනේ බලාගෙන. ඕකේ නම් යන්න එපා. ඉඳි බි. ඉක්මනට කවිය බෑහම්. ඉක්මනට ඒ බෑ එපා බං එපා බං. මේටි ගන්නකො අරගන්. බෑනේ යට හුරු නැහැ. හරියි. ඔය නගින්න දැන්. 1 2 3. හරි. අද මාවාදීන් පුලත් එහෙම. දැන් අතල් ඊයලයන් කසින අයියද? අතරේ ඈ. ගැම්ම අරන් එන්න නේ. ගැම්ම ගන්න. කවුද යන්න චක්තිය. හරි හරි යම. හොඳ වෙලාවට ඔබ මේ වගේ ඩයල් එකක් ඊට පස්සේ අපි ලොකු ඝන කැලයකට තමයි ඇතුල් වුණේ. මේ ටික කිලෝමීටරයක් විතර අපිට යන්න තිබ්බා. ඉතින් කවුරුත් හිතන්නේවත් නෑ මේ හරිය මෙච්චර ලස්සන කැලයක් තියෙනවා කියලා. මේ ගමනේදී වල්ලෝරෝ ඉත්තෑව වගේම සර්පයන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඒ වුණාට හරියම නිදහසක් තමයි මේ ලස්සන කැලේ ඇතුළට આવම දැනෙන්නේ. කන්දේ ටිකක් දුර යනකම් අඩිපාරේ වැටලා තියෙනවා. මොකද මේ කන්දේ මැද හරියේදී හාමුදුර කෙනෙක් ඉන්න කුටියක් තියෙනවා. ඉතින් ඒ හාමුදුර ඉන්න කුටිය හරහා තමයි අපිට මේ ගමන යන්න ලේසිම පාර වැටලා තියෙන්නේ. ඉතින් ඒ හාමුදුරන්ගෙන් අවසර අරගෙන අපිට මේ කන්දර යන්න පිටත් වෙන්න පුළුවන්. හොයාගන්න පුළුවන් බේ. මෙතනින් මේ ওই පොඩි පාර තියෙනවා. ඔව්. මේක පල්ලෙහාට යන. පල්ලෙහාට. ඔව්. මෙහෙන් ඕගොල්ලෝ මීටර කීයක් ආවද දැන්? මෙහෙන් අර අත අතන ලීමෝල ගාව. ඔලියමාව ඒ පැත්තෙන් ආවේ. නැත්නම් මේ පැත්තේ ඉන්න අයට එන්න පුළුවන් මේ පැත්තේ. මේ කියන්නේ යෝගාමුල පැත්තෙන් ළඟයි කියනවා. මේ ළඟයි. ඔව්. එතනයි.
ඒ හාමුදුරන්ගේ ගල් කුටියෙන් පස්සේ අපි රබර් වත්තකට තමයි ඇතුල් වෙන්නේ. මේ හරිය රබර් කිරි කපන්නේ නැහැ නිසා අඩිපාර මේ හරියට එනකන් වැටලා තියෙනවා. මෙතනින් පස්සේ තමයි අපිට පාරක් හොයාගන්න බැරි වෙන්නේ. අපේ ඔතන අයිනේ නෙයි. මේ ගල් පර්වතයෙන් උඩට තමයි අපි යන්න ඕනේ. ඉතින් අපි පර්වතයේ පාමුලක් යනකම් අයින දෙකේ අපි ඉස්සරහට ගියා. මෙතනින් පස්සේ අඩිපාරක්වත් වැටලා නැති නිසා ආයෙද්දී අතනමං වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ නිසා අපි නූල් පන්දුවක් ගැට ගහගෙන උඩටම අරන් ගියා. මේ ඝන කැලේ මැද්දේ පාර හොයාගන්න ලේසි වෙන්න. මේ කොණ්ඩ නෙමෙයි මෙතනින් වෙන්නොත් වැටෙන්නේ. මෙතනින් තමයි කේබල් කාස් පටන් ගන්න අයියේ. මේ ගමනේදී මෙතනින් යන එක තමයි ගොඩක්ම අවදානම් වුණේ. මොකද මෙතන ආධාරකයක්වත් නැහැ අපිට එලිලා යන්න. මෙතනින් වැටුණොත් අඩි 200කට වඩා පල්ලෙහාට වැටෙනවා. නෑ හරි හරි පුළුවන් එච්ච මෙතන අවුලන්නේ ලොකෝ. මේ පැත්ත අතට යන්න එපා. අර පැත්තෙන් අල්ලගෙන මේ පැත්තේ දෙක මැදින් මහින්න. මේ මැදින්. හරි ඉතින් ඔන්න කවිද වල්ල ගන්නකො. ඒ මං ගන්න නැහැ මොවරුව. ඔව් ඒක තමයි කවුද මේ මම තියා ගන්න. මේක ගහන්න ගන්න. ගහ අල්ලගන්න තාමතු. කකුලක් අරගෙන දෙන්නවද? මේ ඔන්න උතර පල්ලෙහාට දාන්නකො මෙයාව. මට බෑ. ඊළඟ එන්න අල්ලගන්න කවුද? අල්ලගන්න. අනේ අයියේ බලාගෙන. මෙන්න මේ ටික අල්ලගෙන මේ පැත්ත බලාගෙන යන්න. නෑ ඔන්න අන්න ගහ උඩ අන්න එහෙම තියන්න. ඔන්න ගහ මුලට අඩි තියන්න අන්න හරි. අල්ලන්නේ හයිය වැඩි නිසාද ගහ. නූල කඩන්න නැතුව දෙන්නකො විසි. පට්ට ගන්න එපා. හිට ගන්න ආවේ. ගහ අල්ලගෙන නිදන් හරප දන්නේ මේ අත දෙන්න කමිද? එහෙම ගත්තොත් අමාරු වෙනවා. හරි කට්. તો කසනේ ඉත මෙහාට එන්න. පිටිපස්සට එන්න බෑ ඒක. ඔතන ඉස්සනවා. සිරි වෙනවා. පටසි වෙනවනේ නාගෙතනේ. අන. ෆස්ට් එක යන්නෙත් නෑ. ඒ ගල් පර්වතයෙන් පස්සේ අපි හිතුවටත් වඩා ගොඩක් ඝන කටුපදුරු තියෙන කැලයක් මැද්දෙන් තමයි මේ ගමන අපිට යන්න උනේ. ඉතින් මේ කන්ද පොඩි වුණත් ලොකු ඇඩ්වෙන්චර් එකක් තිබ්බා මේ ගමනේදී. හරියක් කරන්න බෑ. වැස්සොත් තම ඔහොම වම් මාද පැත්තට යන්න. වැටියෝ පිරිත් දූලා දිනවද? කොහොමද? පිරිත් දූලා දිනවද? මම තමයි ඩිස්කවර් කරගන්නකොට ප්ලේසස්. අනේ බෑ දුවන්නත් කියනවා මෙයා ඉඳගෙන. මේ ඉතව ඉන්නවා. කොයි පැත්තද යන්නේ කරුනේ? අපි පොඩ්ඩක් දකුණට ගියා වැඩි වගේනේ. මමට ගිහිල්ලාද? ආ එන මම පැත්තට ගියා නම් හරි.
ඕකන්නේ මෙහෙටද? ඕ යා යන්නේ. එක තැනකදී අපි හිර වුණා පාර හොයාගන්න බැරුව ඝන කැලේ මැද්දේ කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ නිසා අපි කොම්පස් එක බලලා පාර හොයාගන්න අයිඩියා එකක් ගත්තා. කොහොම හරි අපි ලොකු ඇඩ්වෙන්චර් එකකින් පස්සේ කන්ද මුදුන හොයාගෙන ආවා. අපි ආපු ගමන් අපේ නූල් පන්දුව ගැට ගහගත්තා. අපිට ආයේ පාර හොයාගන්න ලෑසි වෙන්න. කන්ද මුදුනට ආම මාරම ලස්සන 360 view එකක් තමයි තියෙන්නේ. ඒක අපි හිතුවටත් වඩා ලස්සන මේ පොඩි කන්දර තියෙන හොඳ view එකක්. මෙතනදී අපිට ලොකු දුරක් බලා ගන්න පුළුවන්. කුරුණෑගල, කෑගල්ල, ගම්පොළ වගේම නුවරඑළි පැත්තට වෙනකම්ම කදුබන්ති ලස්සනට පේනවා. අපි ඊළඟට හෙව්වේ යක්කලේ ඉඳන් කොළඹ පැත්ත කොහොමද පේන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ මේ පැත්තට වැහි වලාකුළු තිබ්බ නිසා ලොකු ක්ලියර් එකක් නැති වුණත් ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා කොළඹ බිල්ඩින් වල. මේ තමයි ගොඩක් අය දන්න දික්කන්දවල් අවුව. මෙතන ඉඳන් ගොඩක් ළඟින් අපිට එතන බලා ගන්න පුළුවන්. මේ කන්දේ උස ගැන කිව්වොත් මීටර 160ක් විතර තමයි එලිවේෂන් එක තියෙන්නේ. මාලිගා තැන්නයි පිළිකුත්වය අතර වගේ තමයි මෙතන ලොකේට් වෙලා තියෙන්නේ. කැම්ප් කරන්න එනවා නම් හොඳම ලොකේෂන් එක තමයි මේක. ඉක්මනින් එන්න පුළුවන් වගේම ලස්සන වේව් එකක් මෙතන තියෙනවා. ඒ වගේම මේ කන්ද ගොඩක් අය දන්නේ නැති නිසා ලොකු නිදහසක් තියෙනවා මෙතෙන්ට ආවම. නගින එකට වඩා බහින එක අමාරු නෑ. ගස් ටික එල්ලෙන්න විතරයි තියෙන්නේ අතර. අතර ගස් ටික එල්ලෙන්න විතරයි. මේ අතට තියන්න. කරටම රිදෙන්න නැතුව. කකුලේට මොනවද බඳින්න වේගි. බැන්ඩේජ් එක ගෙනාවිත් නේ. අපට සිරි ඔළුව ඇදුනද? ඔළුවත් ඉවරයි. අයියෝ.